කේන්ද්‍රයක් බලන්න ලග්න බලාපලා අහගන්න එහෙම නැත්නම් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්න ගියාම රුපියල් 10 ගණන් වියදම් වෙනව නේද? සමහර වෙලාවට කේන්ද්‍ර බලන තැන්වල රස්තියාදු වෙන්නත් වෙනව නේද? හැබැයි අද මම easy lazy channel එකෙන් අරගෙන ආවේ ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් සත්ත පහක්වත් වියදම් කරන්නේ නැතුව තප්පර ගානකින් ඔයාගේ කේන්දරේ සම්පූර්ණ විස්තරය බලා ගන්න පුළුවන් පට්ටම රහසක් ගැන. මේකට අපිට කිසිම අලුත් ඇප් එකක් ෆෝන් එකට දාගන්න ඕන වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකේ data on කරලා කෙලින්ම යන්න Google එකට ගිහින් search කරන්න Gemini කියලා. මේකට අපිට කිසිම අලුත් ඇප් එකක් ෆෝන් එකට දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකේ data on කරලා කෙලින්ම යන්න Google එකට ගිහින් search කරන්න Gemini කියලා. මේක Google සමාගමෙන් අපිට නොමිලේ දීලා තියෙන ලෝකෙ දියුණුම කෘත්‍රිම බුද්ධියක්. මේක ඇතුළට ගියාම ඔයාට පුළුවන් සිංහලෙන්ම ඔයාගේ ප්‍රශ්න අහන්න හරියට ඔයාගේ යාළුවෙක් එක්ක WhatsApp එකේ message කරනවා වගේම. දැන් මම ඔයාලට උදාහරණකින් පෙන්නන්නම් කොහොමද අපි තමන්ගේ කේන්දරේ බලාගන්නේ කියලා. එතකොට ඔයාට දෙන්න ඕන මේකට තමන්ගේ උපන්දිනය සහ උපන් වෙලාව සහ පුළුවන් නම් ලග්නය දෙන්න, නැත්නම් ඉපදුණු ස්ථානය පුළුවන් නම් දෙන්න. මගේ ලග්නය මොකක්ද, මගේ ඉදිරි අනාගතය, රැකියාව සහ මුදල් තත්ත්වය ගැන කේන්ද්‍රයට අනුව සම්පූර්ණ විස්තරයක් මේකෙන් ගන්න පුළුවන්. මේ විදිහට ඔයා උපන් අවුරුද්ද, මාසෙ, දිනය, වෙලාව, උපන් ගම හරියට ටයිප් කරලා send බටන් එක ඔබන්න. ඊට පස්සේ ඔයාට බලන්න පුළුවන් ඒක ප්‍රතිඵල ඉතා ඉක්මනින් තප්පරයක් යන්නක් කලින් ඔයාගේ ලග්නය නැකත විතරක් නොවේ ඔයාගේ ග්‍රහ පිහිටීම වලට අනුව ඉදිරි අනාගතය කොහොමද, රැකියාවෙන් දියුණු වෙන්නේ කොහොමද, මොනවද කරන්න ඕන ලස්සනට සිංහලෙන්ම ටයිප් වෙලා මේක එනවා. මේකෙන් ඔයාට කේන්දරය ගැන විතරක් නොවේ වාස්තු විද්‍යාව ගැන ප්‍රශ්න අහන්න, ගෙදරට අලුතින් වාහනයක් ගන්න හොඳ පාට මොකද්ද, හොඳ වෙලාව මොකද්ද, ඕනම දෙයක් නොමිලේම අහගන්න පුළුවන්. මේ ක්‍රමය අනිවාර්යෙන් try කරලා බලන්න. වීඩියෝ එක ඉවර වෙන්න කලින් මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. බලමු කොච්චර දෙනෙක් මේකට උත්තර දන්නවද කියලා. අපේ කේන්දරයට අනුව ග්‍රහයෝ 9ක් ඉන්නව නේද? හැබැයි විද්‍යාවට අනුව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න ප්‍රධාන ග්‍රහලෝක ගාන කීයද? දන්න අය දැම්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වටිනා තොරතුරු අනිවාර්යෙන් ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. මේ වගේ ෆෝන් එකෙන් කරන්න පුළුවන් තවත් ලේසි ක්‍රම දැනගන්න අපේ easy lazy channel එක අදම subscribe කරන්න. මතක ඇතුව bell icon එක all කරලා තියාගන්න. easy lazy ජීවිතයට ලේසි පාඩමක්.